අනවශ්‍ය මේදේ ඉවත් කර සිරුරට ගෙනෙන නව තේජස ශදාරා තේජ. ඉතින් පාරම්පරික වට්ටෝරුවකට අනුව ඖෂධ වර්ග 17ක් එකතු කරලා හදලා තියෙන මෙම ශදාරා තේජාවල ප්‍රධානම අමුද්‍රව්‍ය විදියට කුරුඳු, කහ, ගොරක වගේ දේවල් අන්තර්ගත වෙනවා. ඉතින් මේ මගින් සිරුරේ තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදය දහනය කිරීමට උපකාරී වෙනවා. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි මේක මගින් ඔබගේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර ගැනීමට උපකාරී වෙනවා. ඒ කියන්නේ රුධිරයේ තියෙන අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න ශදාරා තේජා උපකාරී වෙනවා. ඒ වගේම ලැබෙන විශේෂ වාසිය තමයි රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම. මේක දිනපතා පාවිච්චි කිරීම මගින් රුධිරයේ අඩංගු වෙලා තියෙන සීනි මට්ටම සමබරව පාලනය කර ගැනීමට උපකාරී වෙනවා. ඉතින් ශදාරා තේජා පාවිච්චි කරන්න හරිම ලේසි. කරන්න තියෙන්නේ කුඩු තේහැඳි භාගයක්. මේකේ තියෙන ඖෂධීය කුඩු තේහැඳි භාගයක් නටන වතුර අඬු කෝප්පයකට දාලා විනාඩි 5ක් විතර තැම්බෙන්න තියලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ සිරුර තියෙන ආකාරයෙන්ම පවත්වා ගන්න අවශ්‍ය නම් පෝෂණ අතිරේකයක් විදිහට ආහාර අතිරේකයක් විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ තේ වේලාව උදේ 10 හවස 4 වගේ කාලවල වලට තේ එකක් වෙනුවට ශදාරා තේජා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඕනනම් සිරුරේ තියෙන මේ දේ ඉක්මනින්ම ඉවත් කරගන්න මේක වඩා හොඳයි උදෑසන හිස් බඩට. ඒ කියන්නේ උදෑසන ආහාරය ගන්න පැයකට පමණ කලින් හිස් බඩ ශදාරා තේජා වීදුරුවක් පාවිච්චි කරන්න. ඒ වගේම රාත්‍රී නිින්දට පැයකට විතර කලින් තේජා වීදුරුවක් පාවිච්චි කරන්න. ඒ මගින් පුළුවන් සිරුරේ තැම්පත් වෙලා තියෙන අනවශ්‍ය මේදේ කොටස් ඉවත් කරලා සිරුරට නව හැඩයක් ලබා දෙන්න.